අපි 23 ප්‍රශ්න බලමු. 23 ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ ඩයසෝනියම් ලවණයක් තියෙනවා. ඩයසෝනියම් ලවණය ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස සිදු කරන ප්‍රතික්‍රියාව හඳුනා ගන්න කියලා. අපි දන්නවා ඩයසෝනියම් ලවණයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන උණ ප්‍රභේදයක්. ධන ආරෝපිතයි. ඒ කියන්නේ ඒක ඉලෙක්ට්‍රොෆයිලයක්. ඒක ඉලෙක්ට්‍රොෆයිලයක් ලෙස ක්‍රියා කරන ප්‍රතික්‍රියාව හඳුනා ගන්න කියලා තමයි මේකෙන් කියන්නේ. එතකොට ඩයසෝනියම් ලවණය වතුර දැම්මොත් දඩිය එක්ක ඒක පිළිමෝන් හදනවා. ඩයසෝනියම් ලවණයට පොටෑසියම් අයනයිඩ් දැම්මොත් ඒක හයිඩ්‍රෝබෙන්සීන් හදනවා. ඩයසෝනියම් ලවණයට ෆිනෝල් NaOH එක දැම්මොත් අපි දන්නවා මේ ෆිනෝල් එක OH- එකද OH- තියෙද්දි ෆීනේට් එක හදනවා. ෆීනේට් එක හදනවා. මේ ෆීනේට් එකේ මේ ෆීනේට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන මේක ඇරොමැටික් වීව් එකක් නේ. එතකොට මේ ෆීනේට් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහාට පල්ලු වීමකුත් වෙනවා. එතකොට මේ ඩයසෝනියම් ලවණේ ඉතින් අපි දන්නවා ඩයසෝනියම් ලවණය ඉලෙක්ට්‍රෝන උණ ප්‍රභේදයක්. එතකොට දැන් මෙතන ෆීනේට් අයනය හදලා තියෙනවා. ෆීනේට් අයනය නියුක්ලියෝෆයිලයක්. මේ බෙන්සීන් එක ඇතුලේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේ හයිඩ්‍රොක්සි ඒස බෙන්සීන් එක හැදෙනවා. මේක තැඹිලි පාට එකක්. එතකොට මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන උණ ප්‍රභේදයක් වෙච්ච මේ ඩයසෝනියම් ලවණය බෙන්සීන් වලට පාර දීමක් කරා ෆීනේට් එකනේ. ඒ නිසා තමයි මේ හයිඩ්‍රොක්සි ඒස බෙන්සීන් එක හැදෙන්නේ. ඊළඟ එක බලමු. හතරවෙනි එකේ ඩයසෝනියම් ලවණයට CuC එකක් දානවා. එතකොට මේක තමයි එන්නේ. ඊළඟ එකේදී පස්වෙනි එකේදී ඩයසෝනියම් ලවණයට H3PO2 H2O එක දානවා. ඒකෝර අපි දන්නවා එහෙම දාපුවම බෙන්සීන් එකක් තමයි හැදෙන්නේ කියලා.
එතකොට ඩයිසෝනියම් ලවණය ඉලෙක්ට්‍රොෆයිල් ඇක්ටිස් සිදු කරන ප්‍රතික්‍රියාව තමයි මේ ෆීනෝල් එක NOH සමග සිදු කරන ප්‍රතික්‍රියාව.